සුබ දවසක් යාළුවනේ. සීක්‍රට් ගර්ල් වෙත ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අදත් එම්බසි අප්ඩේට්ස් ගැන, ඒ කියන්නේ රුමේනියා එම්බසි එකේ ෆැමිලි වීසා අප්ඩේට්ස් ගැන තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. වර්ක් වීසා ගැන නෙවෙයි, හොඳද? වර්ක් වීසා කෙනෙක් බලනවා නම් පටල ගන්න එපා. මම කතා කරන්නේ ෆැමිලි වීසා ගැන. පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ගැන කීප දෙනෙක්ම අහලා තිබුණා. ඒ නිසා මුලින්ම මම කතා කරන්න හිතුවා පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ගැන. මේ වෙද්දි ජූනි මාසේ ඉන්ටර්විව් ගියපු කට්ටිය පාස්පෝර්ට් කලෙක්ට් කරගෙන ඉවරයි. මම කියන්නේ මගේ අය ගැන. හොඳද? දැන් ඊයේ ඒ කියන්නේ අගෝස්තු 3 වෙනිදා ඊයේ ජූනි 16 ෆැමිලි වීසා ඉන්ටර්විව් ගියපු කට්ටිය පාස්පෝර්ට් කලෙක්ට් කරගත්තා. එතකොට මේ වෙද්දි පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් අද දවසේදී අද අගෝස්තු 4 අද දවසේදී පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ඇවිල්ලා තියෙනවා. ජූලි 8 ඉන්ටර්විව් ගියපු කීප දෙනෙකුට විතරක්. හොඳද? කීප දෙනෙකුට විතරයි. හොඳද? ඒ ඊමේල්ස් ලැබුණ අයට මම දැනුවත් කරා. ඊමේල්ස් ආපු නැති අයට දැනුවත් කරේ නැහැ. මොකද මට ඊමේල්ස් නැහැනේ දැනුවත් කරන්න. ඒ නිසා එයාලව දැනුවත් කරේ නැහැ. ඊමේල්ස් ලැබුණ අය ඉන්නවනේ. එන්න ඒ කොටසට දැනුවත් කරා. හැමෝටම ඇවිල්ලා නැහැ. හොඳද? දැන් මැසේජ් කරන්න එපානේ මට ආවේ නැහැ. මං දැන් මොකද කරන්නේ? ඒකල මගෙන් දාපු අයත් දානවා මට ආවද කියලා. මම ඊමේල්ස් ලැබුණ අයට ඒ අයට දැම්මා. හොඳද? ආවේ නැති අයට එවන්න මට ඊමේල්ස් නැති නිසා මම ඒ අයට මොකුත් මැසේජ් එකක් දැම්මේ නැහැ. සිකුරාදා වෙනකන් බලමු. ඊමේල්ස් ලැබුණොත් මම ලැබුණ ගමන් එවනවා. 4-5 දිනෙකට විතරයි ඊමේල්ස් ආවේ. හොඳද? ඒ කට්ටියට පුළුවන් සඳුදාට, ඒ කියන්නේ next week Monday තමයි passport collect කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සිකුරාදාට ඊමේල්ස් එනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ passport collection emails සිකුරාදාට එනවා කියලා එකක් නැහැ. මම දැන් මෙහෙම වීඩියෝස් වල දැම්මහම සමහර අය self apply කරපු අය එහෙම මගෙන් අහනවා ඔයාගේ අර සිකුරාදාට කලින් ආපු අයගේ visa rejectද? එයාලගේ visa reject වෙනවද? එහෙම කියලා එහෙම අහනවා. එහෙම කිසිම වෙලාවක visa reject වෙන්නේ නැහැ. දැන් ගිය සතියේ මේ සිකුරාදා නෙමෙයි බ්‍රහස්පතින්දානේ ඊමේල්ස් ආවේ. සඳුදාට පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න, ඊයේ දවසේ පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න ඊමේල්ස් ලැබුණේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. එතකොට ඒ අයගේ රිජෙක්ට් වෙලා තිබුණ නැහැ. ඒ අයගේ ඇක්සෙප්ට්. මෙහෙම අනිවාර්යෙන්ම සිකුරාදාටම එන්න ඕනේ ඊමේල්ස් කියලා එකක් නැහැ. සිකුරාදාටත් එනවා. බොහෝ වෙලාවට එන්නේ සිකුරාදාට. එහෙම නැතුව අඟහරුවාද බදාද සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාදා ඕන එකක ඊමේල්ස් එන්න පුළුවන්. හොඳද? එතකොට ඒක ගැන කිසිම ගැටලුවක් තියාගන්න එපා. මෙන්න මේ දවස් වල આવොත් මෙහෙම වෙනවා. එහෙම එකක් නෑ. හොඳද? මේ සතිය ඕනම දවසක ඊමේල්ස් ලැබෙන්න පුළුවන්. අනිත් අයටත් ඊමේල්ස් ලැබුණාම මම ලැබුණ ගමන් දැනුවත් කරන්න. ෆැමිලි වීසා ඉන්ටර්විව් ඩේට්ස් ගැන කතා කරනවා නම් අගෝස්තු 11, 12, 17 කියන දිනවල දැනට ඉන්ටර්විව් ඩේට්ස් ලැබිලා තියෙනවා. ඊට ඉස්සරහට ඩේට්ස් තව කට්ටියට ලැබිලා තියෙනවද කියලා දන්නේ නැහැ. මට දැනට ලැබිලා තියෙන්නේ අගෝස්තු 11, 12, 17. මේ වගේ මේ මුළු ෆැමිලි වීසා යන ඔක්කොම මගේ කියලා කියනවා නෙවෙයි ඈ. සමහර දවසට එක්කෙනයි. අන්න ඒ වගේ. මෙන්න 11 12 17 කියන දවස්වල ඉන්ටර්විව් දැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ කියලා හිතුවා. මම ෆැමිලි වීසා ෆස්ට් ස්ටෙප් එකේ ඉඳලා ඉන්විටේෂන් ප්‍රොසෙස් එකට වෙනකම්ම ඕන කෙනෙකුට ඕන දෙයක් කියලා දෙනවා. කවදාවත් කීයක්වත් අරගෙන නැහැ. එහෙම charge එකක් ගන්නෙ නැහැ මම. නමුත් මම වීසා ප්‍රොසෙස් එකට එහෙම ගයිඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ මගෙන් වීසා ඇප්ලයි කරන කෙනෙකුට තමයි මම ගයිඩ් කරන්නේ. මම මේක මතක් කරේ මොකද ගොඩාක් අය මට ඩොකියුමන්ට්ස් එවනවා වීසා ඇප්ලයි කරගත්තා. මේ ඩොකියුමන්ට්ස් ටික බලලා දෙන්න පුළුවන්ද? මේ ඩොකියුමන්ට්ස් ටික තියලා තියෙනවා හරිද? මේ වීඩියෝ එක බලලා දෙන්න. ඩොලර්ස් අරගෙන යන්නේ කොහොමද? ඇඳගෙන යන්නේ මොනවද? ඇඳගෙන යන්නේ මොනවද? ඒවන මම ඕන තරම් මේ ඉන්ටර්විව් ප්‍රශ්න ගැන කතා කරද්දි කියලා තියෙනවා. මේ හැමදේම අහනවා මට ගොඩකට රිප්ලයි කරන්න අමාරුයි. මං තනි මනුස්සයෙක්නේ. එතකොට මට රිප්ලයි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මම බලලා ඉන්විටේෂන් ප්‍රොසෙස් ගැන ඒ වගේ මූලිකව ඉන්න අයට මං උදව් කරනවා සහ රිප්ලයි කරනවා. මට හැමෝටම රිප්ලයි කරන්න අමාරුයි. මේ ඒ නිසා වීසා ප්‍රොසෙස් එකට නම් මම බාරගත්ත වැඩවලට විතරයි මම ගයිඩ් කරන්නේ. ඒක මට කියන්න ඕනේ. මට මැසේජ් ගොඩාක් එනවා දැන්. එතකොට වීසා ඇප්ලයි කරන විදිහ ස්ක්‍රීන්ෂොට් ගහලා එවනවා. සිංහලයට ට්‍රාන්ස්ලේට් කරලා ඒවා
මේ කියන්නේ සිංහල භාෂාවට වීසා ඇප්ලයි කරන විදිහ ට්‍රාන්ස්ලේට් කරලා ස්ක්‍රීන්ෂොට් ගහලා එවනවා. ඇත්තටම වීසා ඇප්ලයි කරන්න දන්නේ නැත්නම් මගෙන් ඇප්ලයි කරන්න කියනවා නෙමෙයි. අඩුම වාට මුදල් වියදම් කරන්න අමාරු නම් අපහසු නම් ඔයාගේ කම්පැනි එකේ කෙනෙකුට කියන්නේ මේ කම්පැනි එකේ ලෝයර් කෙනෙක්ට හරි එමරි කියලා බලන්න තව වීසා ඇප්ලයි කරන කට්ටිය ඉන්නවා. එහෙම කරනකොට කියලා හරි ඇප්ලයි කරගන්න තමන් දන්නේ නැත්නම් කියන්නේ අප්ලෝඩ් කරන ඩොකියුමන්ට්ස් දන්නේ නැත්නම් ඕක සිංහලයට ට්‍රාන්ස්ලේට් කර හරි අමාරු වැඩක් නේ මොනවා හරි අප්ලෝඩ් කරන ඩොකියුමන්ට් එකක් එහෙම අතපසු වුණොත් එහෙම ඒ නිසා එතකොට දිනයක් එන්නේ නැහැ. ඔයා කාලයක් බලාගෙන ඉඳී දිනයක් එනකන්. ඒ නිසා තමයි කිව්වේ මම ඇත්තටම හිතන්නේ තනි පුද්ගලයෙක් විදිහට කෙනෙකුට මේ මෙහෙම මැසේජ් වලට රිප්ලයි කරන්න පුළුවන් කියලා. දැන් එක මැසේජ් එකකට එක රිප්ලයි එකක් දැම්මම ආයේ මනුස්සයාට තියෙන ප්‍රශ්න අහනවනේ. එතකොට මම ඒ කෙනාට දිගින් දිගට මැසේජ් කරලා ඉගෙන කියලා දෙන්න ඕනේ. ඒ වගේ මම කියලා දෙන්නේ ඉන්විටේෂන් ප්‍රොසෙස් එකට එනකම් විතරයි. කීයක්වත් මම අය කරන්නේ නැහැ. මේ වෙනකම් අය කරලත් නැහැ. ඒකත් මට මතක් කරන්න ඕන වුණා. මොකද මට අමාරුයි වීසා ප්‍රොසෙස් එකට ගයිඩ් කරන්න. මම ඒ වැඩේ බාරගන්නේ නැතුව. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.